ආයුබෝවන් හැමෝටම. අද අපි ඔයාලා එක්ක කතා කරන්න යන්නේ ස්මාර්ට් මනි සේෆ් ෆියුචර් කියන අපේ වීඩියෝ මාලාවේ ඊළඟ මාතෘකාව. යෙදුම් හරහා ආයෝජනය හා ඩිජිටල් පසුබිම. අපේ දවසින් දවස වෙනස් වෙන මුදල් ලෝකයේ තුල තොරතුරු හා තාක්ෂණික යෙදුම් හරහා ආයෝජනය කරන විදිය, ඒ වගේ වාසි අවාසි අනාගත ප්‍රවණතා ගැන මේ යටතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මුලින්ම මොනවා ගැනද කතා කරන්නේ? මුලින්ම අපි යෙදුම් හරහා ආයෝජනය ගැන කතා කරමු. අද සමහර දෙනා කටයුතු කරන්නේ සම්පූර්ණයෙන්ම ජංගමයෙන්. ඒ නිසා දැන් ආයෝජනීය ලෝකත් මේ හරහා සම්පූර්ණයෙන් විවෘතව තියෙනවා. ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී තරතරවකාර සමාගම් හා මූලායතන විසින් පිරිනැම් ලබන ජංගම දුරකථන යෙදුම් පුද්ගලයන්ට ආයෝජන මිලදී ගැනීමට හා විකිණීමට කළමනාකරණය කිරීම ඉර සැලසෙලා තියෙනවා. ජංගම වෙළඳාමේ වර්ධනයේ විදිහට අපිට ගන්න පුළුවන් කොළඹ කොටස් හුවමාරු, ඒ කියන්නේ CSC වෙළඳාම් කිරීම සඳහා ජංගම දුරකථන යෙදුම් සපයන ශ්‍රී ලංකාවේ තරංකාර සමාගම් හඳුන්වා දෙනවා. උදාහරණ විදියට Capital Alliance, Asia Securities, NDB Wealth වගේ අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු යෙදුම් හරහා ආයෝජනය කිරීමේ වාසි සහ අවාසි ගැන. මුලින්ම අපි කතා කරලෙමු වාසි ගැන. මුල්ම වාසි විදියට අපි හඳුනාගත්තේ පහළ ප්‍රවේශ භාගය. කියන්නේ CSC වෙත සහ අනෙකුත් ආයෝජන නිෂ්පාදන වෙත පහත් ප්‍රවේශයක් මේ හරහා ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ මීට කලින් වගේ ඩොකියුමන්ට්ස් ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ අපිට දැන් මේ තියෙන ප්‍රවණතාවය හරහා. එතකොට ඊළඟ වාසි ප්‍රවේශිතා. ස්මාර්ට් ජංගම දුරකථනයක් සමග ශ්‍රී ලංකාවේ ඕනෙම තැනක සිටින අපිට දැන් ආයෝජනය කිරීමේ පහසුව ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය දුරකථනයක්, සාමාන්‍ය ස්මාර්ට් දුරකථනයක් තියෙනවා කියන්නේම අපිට ආයෝජනය කරන්න පුළුවන් කියන තත්ත්වය තමයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන වාසිය කියන්නේ. සරල බව. ආයෝජකගේ තරුණ පරම්පරාවට ආකර්ෂණීය පරිශීලක හිතකාමී අතුරු මුහුණත මේ හරහා ලබා දෙනවා. ඒ කියන්නේ ආකර්ෂණීය අතුරු මුහුණත් හරහා ඒ කියන්නේ භාවිතේ පහසු කිරීමක් වගේ කියන්නේ සරලව කුමක්ද මේක වෙන්නේ එම් කියන එක අපිට පහසුවෙන්ම දැනගන්න පුළුවන් තත්ත්වයක් මේ අර්ථය අපිට ලබා දීලා තියෙනවා මේ තරකව් සමාගම් විසින් දුරකථන යෙදුම් හරහා. ඊළඟ වාසි විදිය කියන්නේ විනිවිද භාග. ඒ කියන්නේ වෙළඳපොළ තොරතුරු වෙත අපිට තත්ත්වකාලීන ප්‍රවේශය. ඒ කියන්නේ ඕනෑම වෙලාවක ඕනෑම තොරතුරක් අපිට ඉක්මනින්ම විනිවිද භාවයකින් යුතුව ලබා ගන්න පුළුවන් කියන එක තමයි මෙතන ඉන්නේ. හරි. ඊළඟට අපි කතා කරමු අවාසි. කියන්නේ ශ්‍රී ලංකාව තුළ තියෙන අවාසි ගැන තමයි අපි මේ කතා කරන්නේ. පළවෙනි අවාසි වෙළඳපොළ ප්‍රමාණය සහ ද්‍රවශීලතාවය. ගෝලීය වෙළඳපොළ හා සසඳන විට CSC කියන්නේ කුඩා දෙයක්. කියන්නේ ලංකාවේ කියන්නේ පොඩි රටක්. එතකොට ගෝලීයකරණය කියන්නේ මුළු සමස්ත ලෝකය ගැනම තමයි එතෙන්දි කතා වෙන්නේ. එතකොට CSC කියන්නේ ලංකාව තුළ තියෙන ආයතනය. එක් ආයතනය. එතකොට ගෝලීයකරණය හා සසඳන විට CSC කියන්නේ දාතේ. ඊළඟ අවාසි තමයි ආයෝජක අධ්‍යාපනය. ආයෝජක අධ්‍යාපනය කියන්නේ ආයෝජනය කරන කිරීමේ අවදානම් සහ අවස්ථා පිළිබඳ අඛණ්ඩ අධ්‍යාපනය ලබා ගැනීමේ අවශ්‍යතාවය. ලංකාවේ මේකේ ඉතාම අඩු තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා ගොඩක් අය මේ වගේ ආයෝජනය කිරීම පුළුවන් කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඒ කියන්නේ දැනගත්තත් ඒවැ තියෙන අවදානම් මොනවද? ඒව මගාරගන්නේ කොහොමද? ඒව ගැන ගොඩක් අය දැනුවත් බව ගොඩක්ම අඩු. ඊළඟ වාසිය තමයි නියාමන රාමු. නියාමන රාමු කියන්නේ
යෙදුම් මත පදනම් වූ වේදිකා සඳහා TSC විසින් ශක්තිමත් නියාමන සහතික කිරීමක් සිදු කරනවා. ඒ කියන්නේ ගොඩක් තැන් වලින් මේක ලිමිට් කරන්න බලන්න තියෙනවා. ඒ කියන්නේ දැන් තියෙන අර කලින් කිව්වා වගේ තියෙන අර අධ්‍යාපනයේ අඩුකම නිසා සිදුවෙන්න පුළුවන් අක්‍රමිකතාව වලින් වැළකෙන්න වගේ තමයි මේක හඳුන්වන්න ඉඩ තියෙන්නේ. ඒ වුණාට මෙතනදී ගොඩක් දේවල් කරන්න අමාරු වෙලා තියෙනවා ලංකාව තුල. එතකොට විශ්වාසය කියන්නේ පූර්ණ විශ්වාසය. ගතානුගතික ආයෝජකයින් අතර විශ්වාසය ගොඩනැගීම තාමත් අඩුයි. ඒ කියන්නේ තාක්ෂණය පිළිබඳ තියෙන විශ්වාසය තාමත් ලංකාව තුළ ඉතාමත් සෙමින් තමයි ඉදිරියට ඇදිලා යන්නේ. ඊළඟට අපි කතා කරමු අනාගත ප්‍රවණ. වඩා සංකීර්ණ විශ්ලේෂණ මෙවලා මූලික සැලසුම් සේවා සමග ඒකාබද්ධ වීම නිෂ්පාදනය දීමනා පුළුල් කිරීමට බලපාන්න පුළුවන්. උදාහරණයක් විදිහට හරිත බැඳුම් කර යෙදුම් හරහා ප්‍රවේශ විය හැකි විකල්ප ආයෝජන විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ ඔයාලා දන්නවා ඩිජිටල් ෆයිනෑන්ස් එක කවදාවත් නවතින්නේ. අනාගතේ අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ගොඩක් දේවල්. ඒ හරහා අපිට මේ යෙදුම් හරහා ආයෝජනේ ගොඩක් වෙනත් පැතිවලටත් යන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ හරිත බැඳුම් කර වගේ ඒවා වෙන්න පුළුවන් කියන්නේ. අපි ඊළඟ මාතෘකාව විදිහට කතා කරන්නේ ඩිජිටල් පසුබිම. ඩිජිටල් පසුබිම කියන්නේ ගෙවීම් තොරතුරු ආරක්ෂිතව ගබඩා කරන සහ මුදල් රහිත ගනුදෙනු සඳහා ඉඩ සැලසෙන මුතුකාංග මත පදනම් වූ පද්ධතිය. ලංකාව පුරා පුළුල් ලෙස මේක භාවිතා වෙනවා. ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ඩයලොග් ඊසි කැෂ්, ඔපිටෙල් එම් කැෂ්, ප්‍රයිමි කියන්නේ නේෂන් ට්‍රස්ට් බැංක් එකේ හරහා තමයි අපිට ඒක හඳුන්වලා දීලා තියෙන්නේ. ඊට පස්සේ ස්පාක් කියලා යෙදුමක් තියෙනවා කමර්ෂියල් බැංක් හරහා සහ විවිධ බැංකු විශේෂිත QR ගෙවීම් ක්‍රම මේ යටතට ගන්න පුළුවන්. මේවා නොමිලේ හෝ අඩු යෙදමක් යටතේ අපිට මේව භාවිතා කිරීමේ අවස්ථාව මේ ආයතන කරා අපිට ලබා දීලා තියෙනවා. ඊට පස්සේ ඩිජිටල් පසුබිම් වල තියෙන වාසි හා මුලින්ම අපි කතා කරමු වාසි. පහසු. මේ පහසු යටතේ අපිට කියන්න පුළුවන් වේගවත් සහ පහසු ගනුදෙනු. ඒ කියන්නේ විශේෂයෙන්ම කුඩා දෛනික මිලදී ගැනීම සඳහා අපිට මේ ඩිජිටල් පසුබිම් වල අවශ්‍යතාවය ගොඩක්ම දැනෙනවා. ඒකට අපිට ගොඩක්ම පහසුයි. කියන්නේ ලොකු පේමන්ට්ස් වගේම කුඩා පේමන්ට්ස් අපිට එක තප්පරයකින් සිදු කරන්න පුළුවන් අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟ වාසිය තමයි වැඩි දියුණු කළ ආරක්ෂාව. කියන්නේ සංකේතනයේ ටෝකනීකරණය සහ ජයමිතික සත්‍යාපනය තමයි මේ යටතේ අපි කියන්නේ එන්ක්‍රිප්ෂන් බයෝමෙට්‍රික්ස් වගේ ප්‍රොටෙක්ෂන්ස් මේ හරහා අපිට ලබා දීලා තියෙනවා කියන තමයි දෙන්නේ බලන්න. ඊළඟ එක වාසිය තමයි මූල්‍ය ඇතුළත්. ඒ කියන්නේ බැංකු ගිණුම් නැතුව හෝ අඩු බැංකු සේවා සහිත ජනතාවට ඩිජිටල් ගෙවීම් හරහා ප්‍රවේශය ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ බැංකු ගිණුමක් නැති වුණත් මේ යටතේ කියන ඩිජිටල් ඉකොනොමි එකේ යටතේ අපිට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඊළඟ වාසිය තමයි නිරීක්ෂණය සහ අයවැය කරන. වියදම් පුරුදු පහසුවෙන්ම අධීක්ෂණය කිරීම අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දිනපතා කරන ගෙවීම් මොනවද? ඒවට හේතු වෙලා තියෙන හේතු මොනවද? ඊට පස්සේ අපි කොහොමද අපේ බජට් එක කළමනාකරණය කරන්නේ? ඒ වගේ දේවල් අපිට මේ අදහා සිදු කරන්න පුළුවන්. වාසි ඊළඟට අපි කතා කරමු අවාසි ගැන. ශ්‍රී ලංකාව තුල තියෙන අවාසි අපි මේ යටතේ කතා. මුල්ම අවාසි විදිහට අපි කතා කරන්නේ වෙළඳුන්ගේ පිළිගැන. වෙළඳුන්ගේ පිළිගැන කියන්නේ වර්ධනය වෙමින් පැවතුනත් විශේෂයෙන් ඉතා කුඩා ව්‍යාපාරවලදී තවමත් විශ්වාසනීය තත්ත්වය මේකෙදී ගොඩක්ම අඩුයි. ඒ කියන්නේ
ගොඩක් ගම්වල තියෙන ෂොප්ස් තියෙනවනේ. ඒවා කුඩා ව්‍යාපාර තවමත් මේවා කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන දැනුම අඩුකම නිසා වගේ දේවල් නිසා අපි මේක පිළිගන්න එක ගොඩක්ම අඩු වෙලා තියෙනවා. ඒකයි මෙතෙන්දි වෙලා. ඊළඟ එක තමයි අන්තර්ක්‍රියාකාරීත්වය. විවිධ පසුබිම් සපයන්නන් අතර බාධාකින් තොරව දෛනික කටයුතු කිරීම මේ අරහා අපහසුයි. දෛනික කටයුතු ඒක නිසාම මේ වගේ කියන්නේ 100%ක්ම මේක wallet to wallet full compatibility එකක් නෙවෙයි. ඒකයි මෙතනදී වෙලා. ඊළඟ අවශ්‍ය තමයි පරිශීලක අධ්‍යයනය. නව පරිශීලකින්ට ප්‍රතිලාභ සහ ආරක්ෂක අංශ පැහැදිලි කිරීම මේ යටතේ නැහැ. ඒක නිසා තමයි ගොඩක් වෙලාවට ස්කෑම්ස් වලට security measures වලට දැනුම අඩුකම නිසා ගොඩක් අවාසි කියන්නේ ගොඩක් සල්ලි නැතිවීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි ජංගම උපාංග මත යැපීම. ඒ කියන්නේ බැටරිය අවසන් වුණාම දුරකථනයක් හෝ ජාලාවරණය නොමැතිකම ගැටලුවක් වෙනවා. දැන් අදිසියවත් අපේ ෆෝන් එකේ බැටරිය වැස්. එහෙම අපිට මේ වගේ කිසිම දෙයක් කරන්න බෑ. ඒක තමයි මෙතෙන්දින අපි මෙතෙන්දී හඳුන්වලා දෙන අවාසි විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ මේක හරහා තියෙන අනාගත ප්‍රවණතා ගැන අපි කතා කරමු. අනාගතයේදී ඩිජිටල් වලට තවත් අප්ග්‍රේඩ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පොදු ප්‍රවාහනයේ සමග කැඹුරු ඒකාබද්ධ කිරීම, ස්මාර්ට් නගර යෙදුම්, දේශීය සීමා සරහා ඩිජිටල් ගෙවීම්, වංචා වැළැක්වීම සරහා වැඩි දියුණු කළ ආරක්ෂක පියවර, මුදල් රහිත ගනුදෙනු කිරීම සහ වැඩි රජයේ මුලපිරීම වගේ දේවල් මේ හරහා අනාගත ප්‍රවණතා විදිහට අපිට ගන්න පුළුවන්. එහෙනම් අපි අද බලමු මොනවද අපි කතා කරන්නේ. මුලින්ම අපි කතා කරා ඉන්වෙස්ටිං ඇප්ස්. ඊට පස්සේ ඩිජිටල් වොලට්. ඊට පස්සේ ඔයාලා දැනගන්න ඕන වාසි, අවදානම් සහ අනාගතයේ තාක්ෂණික ප්‍රවණතා මොනවද කියලා අපි කතා කරමු. ඔයාලට මේව ගැලපෙනවා නම් අතම අධ්‍යාපනයේ මේ පිළිබඳ අධ්‍යාපනයේ පටන් ගන්න. ඉතින් මෙච්චරලා අපිට සවන් දුන්න ඔයගලන්ට ගොඩක් ස්තුතියි. ආයි වෙනත් වීඩියෝ එකක් හැම අපි සම්බන්ධ වෙමු. ඔබ සැමට සුබ දවසක්.